හැමදාම වගේ අදත් අපි පාඩම් මතක තියාගන්න පුළුවන් ගොඩක් වැදගත් ටිප් එකක් අරගෙන තමයි ආවේ. ඉතින් ඔයාලා අහලා තියෙනවද ෆ්ලෑෂ් කාඩ් ගැන? අපි අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ අප්ලෝඩ් කළ සැනින්ම දැනගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අපි මුලින්ම බලමු ෆ්ලෑෂ් කාඩ් කියන්නේ මොනවටද කියලා. ෆ්ලෑෂ් කාඩ් කියන්නේ පාඩම් කරන එක කිසිම කම්මැලිකමක් නැතිව කරන්න පුළුවන් එක්තරා විදිහේ ගේම් එකක්. සරලවම කිව්වොත් හිතන්නකෝ ඔයා පොතක ප්‍රශ්නේ උත්තරේ ලියලා ඒක පාඩම් කරනවා කියලා. ටික වෙලාවක් යද්දී ඒක හරිම කම්මැලි වැඩක් වෙනවා. ඒකෙන් මේ ෆ්ලෑෂ් කාඩ් පාවිච්චි කරලා නම් ගොඩක් වෙලා පාඩම් කරන්න පුළුවන්. කිසිම කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. අපි දැන් බලමු කොහොමද මේ ෆ්ලෑෂ් කාඩ් හදන්නේ කියලා. මේක අපිට කැමති විදිහකට නිර්මාණශීලීව හදන්න පුළුවන්. සරලවම හදන හැටි කිව්වොත් මෙහෙමයි. කොටුවට කපාගත්ත කොලයක හරි කාඩ්බෝඩ් කෑල්ලක හරි එක පැත්තක ඔයාට අමාරු විෂයකට අදාළ ප්‍රශ්නයක් ලියන්න ඕනි. අනික් පැත්තේ ඒකට අදාළ උත්තරේ ලියන්න ඕනි. මේ වගේ කාඩ් 10ක් විතර හදාගන්න ඕනි. ඊට පස්සේ කාඩ් එකක් තෝරගෙන ඒකේ ප්‍රශ්නයට අදාළ උත්තරේ හරියටම කියන්නයි තියෙන්නේ. ඒ වගේ කාඩ් ඔක්කොම හරියට කියනකම්ම මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. අපි දැන් බලමු ප්‍රශ්න සහ උත්තරවලට අමතරව වෙන මොනවද ලියන්න පුළුවන් කියලා. ප්‍රශ්නවලට උත්තර ඇරෙන්න මේකේ පාඩම් කරන්න කෙටි ක්‍රම වගේ දේවලුත් ලියන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් එක පැත්තක ශ්‍රී ලංකාවේ රාජධානි කියලා නම් කරන්න පුළුවන්. අනික් පැත්තේ අපෝ දයා කුග කෝ කියන කෙටි ක්‍රමේ ලියන්න පුළුවන්. මේ වගේ පාඩමට අදාළ ලේසි දේවල් වගේම අදාළ විෂය කරුණු උනත් ෆ්ලෑෂ් කාඩ් වල ලියලා ඔලුවට දාගන්න පුළුවන්. මේ ක්‍රමය හැම විෂයකටම ගැලපෙනවද කියලා අපි දැන් බලමු. මෙහෙමයි. මේක කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂයි. ඒ කියන්නේ වෙනස් වෙනවා. සමහර අයට හැම විෂයකටම ෆ්ලෑෂ් කාඩ් හදාගන්න පුළුවන්. ඒත් සමහර විෂයන් වලට අමාරුයි. දැන් ගණිතය වගේ එකක් ගත්තොත් ඒවට ෆ්ලෑෂ් කාඩ් හදන්න ටිකක් අමාරුයි. හැබැයි විද්‍යාව, ඉතිහාසය, සිංහල වගේම පොඩි ළමයින්ට පරිසරය, සිංහල වගේ විෂයන්ට මේ ක්‍රමය ගොඩක් ගැලපෙනවා. අපි දැන් බලමු මේ ක්‍රමය ෆෝන් එකෙන් කරන්න පුළුවන්ද කියලා. ෆ්ලෑෂ් කාඩ් හදාගන්න උදව් වෙන ඇප්ස් ගොඩාක් තියෙනවා. අතින් ෆ්ලෑෂ් කාඩ් හදාගන්න කම්මැලි අයට තමන්ගේම ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා ෆ්ලෑෂ් කාඩ් හදාගන්න පුළුවන් ඇප් කීපයක් ගැනම අපි කියන්නම්. ප්ලේ ස්ටෝර් එක හරහා මේ ඇප් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ විස්තර අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අවශ්‍ය අයට පුළුවන් ඒ ඇප් ඩවුන්ලෝඩ් කරගන්න. නමුත් මම නම් හිතන්නේ මේ ඇප්ස් වලට වඩා තමන්ගේ ෆ්ලෑෂ් කාඩ් හදන එක ගොඩක් ඵලදායී වෙයි කියලා. එහෙනම් ෆ්ලෑෂ් කාඩ් පාවිච්චි කරලා විනෝදෙන් පාඩම් කරලා බලන්න. ලේසියෙන්ම ඔයාගේ විෂය කරුණු ටික මතක තියාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ගැන ඔයාගේ යාළුවන්ටත් කියන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.